සුබ දවසක් යාළුවනේ. ගොඩ දවසකට පස්සේ ඔන්න මම දැන් ආයිමත් YouTube එකට පැත්තේ ආවා. ඉතින් ඔයාලට රසම රස මේ වගේ soft එකට තියෙන chocolate cake එකක් හදාගන්නේ කොහොමද කියලා හරියටම කියලා දෙන්න තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් cake business එකක් කරන ඔයාටත් මේක ගොඩක් වැදගත්යි. ඒ වගේම ගෙදර කාට හරි හදලා දෙන්න උනත් මේ recipe එක try කරලා බලන්න. හරිම රසට chocolate cake එක ඔයාලට හදාගන්න පුළුවන්. මම අද හදන්නේ කිලෝ 1.5ක chocolate cake එකක්. ඒ වුණාට මම ඔයාලත් එක්ක share කරගන්නේ කිලෝ 1ක cake එකක් හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ප්‍රමාණයන්. ඉතින් මේ විදිහට මුලින්ම අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගත්තාම අපිට එක දිගට මේක හදාගෙන යන්න තියෙන්නේ. විශේෂම දේ තමයි මම මේකට instant coffee add කරනවා. ඒකත් අපි ගන්න කිරි එක්ක තමයි දිය කරලා එකතු කරන්නේ. මම ඔයාලට ඒක ගැන කියන්නම්. ඊට පස්සේ ඉස්සෙල්ලාම විතර සුදු මද කහ මද වෙන් කරගෙන හොඳට මේ සුදු මද ටික පෙන එනකම් බීට් කරගන්න ඕනේ. මම මේකේ මගේ බීටර් එකට නම් ස්පීඩ් එක එකේ හෝ දෙකේ දාලා මේ ටික හොඳට බීට් කරගන්න පුළුවන්. විනාඩි 2-3ක් යනකොට මේ විදිහට බීට් වෙනවා. ඊට පස්සේ මම ඒක වහලා පැත්තකින් තියනවා. තිබ්බට පස්සේ තමයි බටර් ටික මම බීට් කරන්න ගන්නෙ. බටර් ටික මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් තද කළාම ඔය විදිහට එනවනම් අපිට මේ කේක් එක හදන්න බටර් එක හොඳට තියෙනවා. ඉතින් ඔයාලට බටර් ටික ඊට පස්සේ හොඳට බීට් කරගෙන පොඩ්ඩක් පැහැය අඩු වෙනකන් මේක බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ග්‍රයින්ඩ් කරගත්තු සීනි තමයි මේකට එකතු කරන්නේ. අපිට මේ මුළු කේක් බැටර් එකම හදන්න විනාඩි 10ක් 12ක් වගේ තමයි යන්නේ. ගොඩාක් වෙලා මේ දේවල් බීට් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඕවර් බීට් වෙන්න පුළුවන්. මේ විදිහට බටර් එකේ කලර් එක ටිකක් චේන්ජ් වෙගෙන එනකොට අපි ග්‍රයින්ඩ් කරගත්තු සීනි ටික එකතු කරගන්නවා. ග්‍රයින්ඩ් කරාමත් අපිට ඉක්මනට මේ බැටර් එක මේ හදාගන්න පහසු වෙනවා. ඔයාලට කැමති නම් හීනි සීනි තිබ්බොත් ඒව ගන්නත් පුළුවන්. නමුත් මේ විදිහේ ගොඩක් පහසුයි. ඊට පස්සේ සීනි බටර් මේ විදිහට බීට් කරලා බිත්තර කහමද ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. බිත්තර කහමද එකතු කරද්දිත් එක එකතු කරන්න අවශ්‍ය නැහැ. මම නම් එකපාර දෙකක් උනත් කහමද ඇඩ් කරනවා. කියන්න ඕනේ මේ කහමද ටිකට තමයි මම වැනිලා එකතු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කිලෝ එකකට නම් වැනිලා මම කියන්නේ අපි තේ හැඳි දෙකක් එකතු කරන්න කියලානේ. නමුත් මම ගන්නේ රසාකෝ එකේ කන්සන්ට්‍රේටඩ් වැනිලා එක. ඒකෙන් මම එක වැනිලා හැන්දයි මේ කේක් කිලෝ එකේ බැටර් එකට එකතු කරන්නේ. ඒක හොඳ තික් එකට තියෙන වැනිලා එකක්. ඉතින් ඒකෙන් දෙකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කහමදයකට මම දාගෙනමයි තිබ්බේ. ඉතින් මේ විදිහට හොඳට කහමද ටිකක් දාලා අපි බීට් කරගන්නවා. දෙපාරකට වගේ මේ බිත්තර ඔක්කොම දාලා අපිට බීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි කිහිපයක් මේක බීට් කරගන්නවා. බීට් කරගෙන පැත්තකින් තියලා අපි ඊට පස්සේ මේකට අපි කලින් හදාගත්තු කේක් පිටි, බේකින් පවුඩර්, චොකලට් පවුඩර් ඒ මිශ්‍රණය එකතු කරගන්නවා. ඒකත් කොටස් දෙකකට වගේ අපිට එකතු කරගන්න පුළුවන්. ඒ එක්කම මේ වෙලාවේ මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා. ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් කිරිපිටි හරි දිය කරගන්න පුළුවන්. කිරිපිටි ගන්නවා නම් තේ හැඳි දෙකමාරකට මිලිලීටර් 45ක් 50ක් විතර දාලා අපිට දිය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් කොටසක් අරගෙන තමයි අපි instant coffee තේ හැන්දකට දිය කරලා තේ හැන්දක් එකතු කරන්නේ. instant coffee දැම්මහමත් රසය වෙනසක් වෙන්නේ නැහැ. නමුත් පැහැය හොඳට වෙනස් වෙනවා. කියන්නේ පිත්ත රහක්, කෝපි රහක් එහෙම එන්නේ නැහැ. නමුත් කේක් එකට හොඳ රිච් ලුක් එකක් එනවා instant coffee ටිකක් එකතු කරගත්තාම. ඊට පස්සේ ඒ ටිකත් එකතු කරගෙන අන්තිමට තමයි මම සුදු මද ටික එකතු කරගන්නේ. මේ සුදු මද එකතු කරනකොට සමහර ලාවල් වලට සුදු මද ටික පොඩ්ඩක් රස්නේ දවසක් නම් මෙල්ට් වෙලා
වතුර ගතියට වගේ ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම නම් ඒව තියෙද්දිත් මික්ස් කරලා තියෙනවා. කේක් එකට එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. ඒක නිසා අපි අන්තිමට ඔක්කොම කලවම් කරලා තප්පර 20ක් 25ක් විතර බීට් එකනොත් මම කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක ඕඩර් එකකට හදන කේක් එකක් නිසා මේ විදිහේ අඟල් 7 තැටි දෙකකට දාලා හරියට මැනලා තමයි මම තැටි වලට ඒව දාගන්නේ. දාලා අංශක 180 විනාඩි 45ක් මම බේක් කරගත්තා. මේ උෂ්ණත්වය එක oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඉතුරු ටික ගෙදර අපේ බබාලට කන්න තමයි මම හදාගත්තේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි කේක් එක හොඳට බීට් වෙලා තිබ්බේ. ඉතින් කේක් හදන කෙනෙක් නම් ඔයාලේ චොකලට් කේක් එක මේ විදිහටත් හදලා කස්ටමර්ට එකපාරක් හරි දීලා බලන්න. හරිම රසට එනවා මේ චොකලට් කේක් එක මේ විදිහටම හදාගත්තොත්. ඉතින් ආයෙත් මේ වගේ රසවත් රෙසිපි එකක් අරන් එනකම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. Thank you.